Hi guys, welcome to my YouTube channel. මොකද කියන්නේ දිනේ ආයේ පැත්තරවමක් ගිහින් එමුද? හරියටම මාර්තු 14 වෙලාව උදේ 6යි. දිනේ ආයේ පැත්තට පොඩ්ඩක් ගිහින් එන්න යන්නේ. ඔයාලත් යම් මාත් එක්ක. මම මගේ යාළුවොත් එක්ක දිනේ ආයේ යන ෆස්ට් ටයිම්. බලන්නකෝ උදේට පාර දෙපැත්තේ ලස්සන. ඇත්තටම මේ පැත මාරම ලස්සනයි. පොඩි එලෙට් එකක් දාගෙන වටපිට බල බල දිනියායට යනකම්ම බස් එකේ තමයි අපි ගියේ. හරි වැඩක් නේ අපිට උනේ. දිනියායට නම් අපි ආවා ඒත් ළඟගම් පැත්තට යන බස් එක අපිට මිස් වුණා. මේ පාරවල් වල ඉතින් නිතරම බස් නැහැනේ. අපිත් වැඩේ ඇතෑරියේ නෑ. කිලෝමීටරයකට වඩා අපි පයින් ගියා. ඒකත් අපිට මාරම එක්ස්පීරියන්ස් එකක් වුණා. අපේ විලායකේ ඕනේ බුද්ධිකයට අපි කතා කරලා අපිට ට්‍රාන්ස්පෝර්ට් ඉල්ලගත්තා. මේ ඉතින් මම මගේ ෂැඩෝ එක තනියම වීඩියෝ කරගන්නවා. දැන් නම් ටිකක් කටියට මහන්සි වගේ. වතුර ටිකක් බීලා ටිකක් මග නැවතිලා මහන්සි වෙලා අපි ආයෙත් යනවා. එක ත්‍රිවිල් එකක් නම් ආවා. ඉතින් පයින් ඇවිදලා ගොඩක් මහන්සි 3 දෙනෙක් අපි ඉස්සෙල්ලම ත්‍රිවිල් එකේ යවුවා. අපි 3 දෙනා ඉතින් අනිත් ත්‍රිවිල් එක එනකම් පයින් ඉස්සරහට ගියා ඇවිදවිද. ෆෝන් එකේ සින්දුවකුත් දාගෙන අපි ඒ සින්දුව කිය කිය ටිකක් ඉස්සරහට ගියා. මෙහෙම ඉතින් හැමදාම පයින් ඇවිදින්නෙත් නැහැනේ. අපි අපේ කබානිකට මේ තියෙන අපේ ලස්සන කබානික මොඩර්න් ස්ටයිල් එකට තමයි මේ ප්ලේස් එක ඩිසයින් කරලා තියෙන්නේ. අපේ ප්ලෝ එකට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. වව් මෙතන නම් මාරම ලස්සන තැනක් එන්ජොයි කරන්න රිලැක්ස් වෙන්න ඉන්න හිතාගෙන ඉන්න ඔයාට මෙන්න මෙතෙන්ට එන්න පුළුවන් ඔයාටත්. මේ තමයි අපේ ප්ලෝ එකේ තියෙන අපිට දීපු මැට්‍රස් එක. මෙතන තමයි අද අපි රැට නිදාගන්නේ. අපේ සෙට් එක ඇවිල්ලා ඔන්න මහන්සි වෙලා වාඩි වෙලා කතා කර කර ඉන්නවා. මේ ලස්සන තැන හොයලා දුන්නේ කවුද කියලා කියන්න බැරි වුණානේ. අකී මගේ ඉස්කෝලේ කාලේ ඉඳන් යාළුවා. ඉතින් අකී thank you. ඔයා නිසා තමයි අපිට මේ වගේ ලස්සන තැනක් ඉක්මනින්ම හොයාගන්න පුළුවන් වුණේ.
කබානික උඩට අපේ පැනරාමා එක පේන්නේ මෙන්න මේ විදියට. අර ඇතින් පේන ඇලේ නාන්නත් පුළුවන්. හැබැයි එදා නම් වතුර ටිකක් බොර පාටයි. අපි විලායකට එනකොට අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක arrange කරලා තිබුණා. අපි වෙල්කම් ඩ්‍රින්ක් එක අරගෙන අපි ගෙදරින් හදාගෙන ආපු බ්‍රෙක්ෆාස්ට් එක දැන් ගත්තා. මාරම ටේස්ටි එකක් එක නම් තිබුණා. කැකුළු හාල් බත් එක, පරිප්පු තිබුණා, ඉස්සඩෙවල් එකක් තිබුණා, සෝයා කරි එකක් තිබුණා. මේ තියෙන අපේ බ්‍රෙක්ෆාස්ට් එක. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ ඉතින් අපිට නාන්න තමයි උමනාව තිබුණේ. බලන්නකෝ මෙතන ලස්සන. ඒ වුණාට මෙතන නම් නාන්න තරම් ලොකුවට වතුර තිබුණ නැහැ ගායිස්. බලන්න ඒ වුණාට මෙතන ලස්සන මාරම කූල් එකක් මෙතන නම් තිබුණේ. මේ ඉන්නේ අපේ ගයිඩ් මහත්තයා. මෙතන ලොකුවට නාන්න තරම් වතුර තිබුණ නැති නිසා ගයිඩ් මහත්තයා ඉතින් අපිව උඩහ ප්ලේස් එකක් තියෙනවා කියලා එතෙන්ට එකගෙන ගියා. මාරම කූල් එකක් වතුර වල නම් තිබුණේ. ඇත්තටම අපිට ඕන වෙලා තිබුණේ අධික කාර්යබහුල ජීවිතෙන් චුට්ටක් මිදලා මෙන්න මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අපි 6 දෙනාටම උවමනා වෙලා තිබුණේ. ඉතින් අපි ඒක කරා. මේ තියෙන්නේ අපි නාන්න යන්න උඩහට යනවා මේ ගයිඩ් මහතුරු දෙන්න. ගයිස් ඔන්න ඉතින් අපි නාන්න තැනට ආවා. අපි ලස්සන වීඩියෝ එකකුත් අපේ බුද්ධිකයි අපිට අරගෙන දුන්නා. ඉතින් මේ හිනාවේ කට්ටිය කතා කරන්නේ මෙතන මාළු ගොඩක් හිටියා. මෙතන ෆිෂ් තෙරපි කරන්න පුළුවන්. ඔන්න එක්කෙනෙක් නම් අමාරුවෙන් වතුරට බස්ස ගත්තා. අපි ඉතින් මේ විදිහට ෆිෂ් තෙරපි කරලා ටිකක් වෙලා ඉඳලා තමයි නාන්න ගියේ. මේ ඉතින් අපේ පියෝ ගොඩක් දවසකින් වතුර සෙල්ලම් කරන්න බැරි වෙච්ච නිසා ඔන්න ඉතින් එයාට හිතෙන දේවල් වතුරට බහැලා කරනවා. අපේ සෙට් එකේ ඉතින් කොහෙ ගියත් කැනීම් කරන්නේ මෙන්න මෙයා තමයි. බලන්නකෝ ඒකේ ලස්සන. මෙන්න මේකේ ක්‍රෙඩිට් එක යන්නේ ඉතින් මෙන්න මෙයාට තමයි. ඔන්න බලන්නකෝ. මෙන්න මෙයාට බලන්න යා වගේම ලස්සනයි. මේ තමයි අපේ ලන්ච් එකට යෙලෝ රයිස් තිබුණා, ඩාල් කරි එකක් තිබුණා, ඊට අමතරව චිකන් කරි එකක් තිබුණා, අපිට සලාඩ් එකක් තිබුණා, පපඩම් තිබුණා. ඉතින් මෙහෙමයි අපි අපේ ලන්ච් එක ගත්තේ. හරියටම වෙලාව හවස 3 විතර ඇති. මේ යෙලෝ රයිස් එක නම් මාර්ම ටේස්ට් එකක් තියෙන ගායිස්. අපි රික්වෙස්ට් කරලා මම මේ යෙලෝ රයිස් එක ඉල්ලගත්තේ. මොකද මේකට ස්පෙෂල් කූනිස්සොත් දාලා තිබුණා මට හිතෙන විදියට. අපි හැමෝම මං හිතන්නේ දෙපාරක් බෙදාගෙන කව ඒ තරම් රසයි. හවස ස්පෙෂල් අපිට කරන්න දෙයක් තිබුණෙත් නැහැ. විසිට් එකත් අපි දාගෙන තිබුණෙත් නැති නිසා අපි කබානික ඇතුළට වෙලා මෙන්න මෙහෙම සින්දු කික්කේ හිටියේ ඉතින්. බලන්නකෝ. මේ දවස්වල හවසට ලංකගම් පැත්තට වහිනවා කියලා තමයි අපිට බුද්ධිකයියත් කියලා තිබුණේ. ඉතින් ඔන්න ඒ වගේම අදත් වැස්සා මෝරම ලස්සනයි මෙතෙන්ට නම් බලන්නකෝ අර ඈත පේන ඇල පිරිලා යනකම වැස්සා ඉතින්. මේ වෙලාවේ නම් අපිට ඉඟුරුදව් ප්ලේන් ටිකක් නොබී ඉන්නම බැරි වුණා. අපි ඉතින් බුද්ධිකයිට කෝල් එකක් දාලා අපිට රස ඉඟුරුදව් ප්ලේන් ටිකක් අපි ඉතින් හදාගත්තා.
මේ රස ප්ලේන් ටී බොන ගමන් ඇස දිහා බලාගෙන මනෝපාරක් ගහගෙන මම ඉන්දියේ. ඉතින් මට මේ වගේ වෙලාවල් වලදී මෙන්න මෙහෙම නීච එකත් එක්ක ඉන්න තියෙනවා නම් මට වෙන මොනවත් මෝලි නැති නිසා. මේ තමයි අපේ කබානික රැට පේන විදිහ මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඈතින් පේන්නේ විලා එක. අර ඉන්නේ අපේ සෙට් එක. ඩිනර් එකට පල්ලෙහාට ඇවිත් ඉන්නේ. මේ තියෙන්නේ අපේ ඩිනර් එක. ෆ්‍රයිඩ් රයිස් තිබුණා. ඊට අමතරව චිකන් ඩෙවල් එකක් තිබුණා. මේ තියෙන ඉතින් අපේ පියුම්ගේ ෆේවරිට් අල බැදුම චිලි පේස්ට් එකක් තිබුණා. ඉතින් ඔහොම තමයි අපේ ඩිනර් එක. ඉස්පෙෂලි කියන්න ඕන සිංහරාජ බෲක් කබානායන් විලා ඕන බුද්ධික අයියා ඇතුළේ ස්ටාෆ් එක අපිට මාරම සපෝට් එකක් දුන්නේ. අපි ගර්ල්ස්ලා 6 දෙනෙක් ඇවිල්ලත් අපිට මාරම කෙයාරින් එකක් දුන්නා. ඒ වගේම කැම ගැන නම් අපිට කියන්න කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ එදා දවස් දෙක. මම වීඩියෝ එකේ අන්තිමට මේ කබානායන් විලා එකේ ඩීටේල්ස් දාලා තියන්නම්. ඩේ අවුට් එකකට ඔයාලා යන්න ඉන්නව නම් ඔයාලටත් මෙතෙන්ට යන්න පුළුවන්. ඇවිත් බලන්නකෝ. ඉතින් මෙහෙම තමයි අපි ඩිනර් එක ගත්තේ. ඉතින් අපි ඩිනර් එක අරගෙන අපේ ඩෙසර්ට් එකට නම් ඕන එකක් අපිට රික්වෙස්ට් කරලා ගන්න පුළුවන්. අපි රික්වෙස්ට් කරේ අයිස්ක්‍රීම්. ඉතින් අයිස්ක්‍රීම් ටිකත් කාලා අපි කබානිකට ආපහු ආවා. මේ තමයි හරියට මාර්තු 15 උදේ. මීදුමෙන් වැහිලා තිබුණු උදේට හරිම සීතලයි, හරිම ලස්සනයි. බලාගෙන ඉන්නත් ආස හිතෙනවා. හරිම ලස්සන තැනක්. යාළුවෝ ටික ඉතින් කතා කර කර ඉන්නකම් මම ඉතින් මෙතෙන්ට වෙලා චුට්ටක් කල්පනා කර කර ඉඳලා පල්ලෙහාට යන්න තමයි ලෑස්ති වෙන්නේ බෙඩ් එක ගන්න. මේ තියෙන උදේට පේන විදිය පහළ view එක මීදුමෙන් පිරලා වැහිලා තිබුණේ මාරම ලස්සනයි. ඊට පස්සේ බෙඩ් එක ගන්න පල්ලෙහාට ඇවිල්ලා ටී එකක් බීලා ආපහු වොෂ් එකක් දාලා මොකද අපි චෙක් අවුට් වෙන්න තිබුණේ උදේ 11ට විතර. ඒක නිසා අපි වොෂ් එකක් දාගන්න ආපහු කබානිකට ගියා. ඉතින් අපි වොෂ් එකක් දාගෙන ලස්සනට ඇඳගෙන මේ පල්ලෙහාට යන ලෑස්ති වෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මේ තියෙන අපේ බ්‍රෙක්ෆාස්ට් එක කැකුළු හල්වත් තිබුණා, ඉන්දියාප්ප තිබුණා, පියුම්ගේ ෆේවරිට් අල කිරි හොදි තිබුණා, පොල් සම්බෝල තිබුණා, බිත්තර තිබුණා. මෙහෙම තමයි ඉතින් අපේ බ්‍රෙක්ෆාස්ට් එක එදා උදේ. මේ හරියට 15 වෙනිදා උදේ අපි ඉතින් චෙක් අවුට් වෙන්න තිබුණේ 11යි ගාන නිසා බුද්ධිකයි අපිට ලස්සන ෆොටෝස් ටිකක් අරන් දෙන මගේ ලස්සන යාළුවොත් එක්ක බලන්නකො මේ ටික ලස්සන සිංහරාජ බෲක් කබානායකේ මගේ ලස්සන යාළුවෝ ටිකත් එක්ක ලස්සන මතක සටහන් විදියට මෙන්න මේ ෆොටෝ ටිකක් අරගෙන අපි ඉතින් කබානිකට සමුදේට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. පස්සේ ඉතින් අපිට මාරම සපෝට් එකක් දුන්න බුද්ධික අයියා. එතකොට රස කෑම හදලා දීපු අනිත් අයත් එක්කත් ෆොටෝ ටිකක් අරගෙන අපි මෙන්න මේ විදියට 11යි 10ට විතර වගේ අපේ සිංහරාජ බෲක් කබානායන් විලා එකෙන් චෙක් අවුට් වුණා. සිංහරාජ බෲක් කබානායන් විලා එකේ ඩීටේල්ස් මම දාලා තියෙනවා. කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා. ඔයාලත් කැමති නම් ඔයාලා ආදරය කරන අය එක්ක හරි ඔයාලගේ යාළුවොත් එක්ක හරි අපි වගේ ඩේ අවුට් එකකට යන්න කැමති නම් ගිහින් බලන්න. හරිම ලස්සන තැනක්.